अस्सलामुअलैकुम असमत साहिब मुरब्बी ग्रुप එකේ එක ක්වෙස්චන් එකක් ඇහුවා. කියන්නේ හජ්ජි එක සම්බන්ධව කට්ටිය ක්වෙස්චන් අහනකොට අපි මොකක්ද දෙන්න උත්තරේ කියලා. ඒක වෙලාව මම එදා දාන්න හිටියේ හැබැයි මට දාන්න බැරි වුණා. ඕගලන්ට එක්ස්ප්ලেইন කරලා කියන්න බැරි වුණා. ඒක හොඳ ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ අපේ මුරබ්බියන්ලා ඒතරාසී රංග එකෙන් නෙමෙයි ඒක කරන්නේ. නොලෙජ් එකට අහන්නේ. ඒ වගේ අපේ ජමාත් එකේ තව අය ඉන්නවා නොලෙජ් එක වෙනුවෙන් තමයි ඒගොල්ලන් අහන්නේ. ඒගොල්ලන් ඔබ්ජෙක්ට් කරන්නවත් විවේචනය කරන්නවත් යන්නේ නැහැ. ඒ වගේ මගෙනුත් කීප දෙනෙක් ඇහුවා මුස්ටක් සයිබ්ගෙන් කීප දෙනෙක් අහලා තිබ්බේ. ඒ වගේ අනිත් අයගෙනුත් අනිවාර්යෙන් අහනවා ඇති. ඉතින් ඒ සම්බන්ධව ෆයිම් සයිබ්ගෙනුත් අහලා තියෙනවා. ෆයිම් සයිබ් ඊයේ මට කතා කරලා කිව්වා මේ සම්බන්ධව වීඩියෝ එකක් හදන්න. හදලා කට්ටියට එක්ස්ප්ලেইন කරලා ඒක ඔක්කොම ෂෙයා කරන්න කියලා. දැන් මේ වීඩියෝ එක අද ඉන්ෂාල්ලාහ් තාලා අපි හදන්න ඉන්නවා. නමුත් මේ වීඩියෝ එක හැදුවට පස්සේ එඩිට් කරන්නත් ඕනේ මුස්ටක් සයිබ් තමයි ප්‍රසන්ටේෂන් එක කරන්නේ. ඒක එඩිට් කරන්නත් ඕනේ සමහරක් විට හෙට වෙන්නත් පුළුවන්. ඒක නිසා දැන් හෙට ෆ්‍රයිඩේ ජුම්මා නිසා අපේ මුරබ්බියන්ලාගෙන් කට්ටිය ක්වෙස්චන් කරන්න පුළුවන්. එතකොට ඒ වෙනකොට මුරබ්බියන්ලා මේක දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා තමයි මම ඉක්මනට අදම මේක අප්ලෝඩ් මේක හදන්නේ ඕගොල්ලන් වෙනුවෙන්. එතකොට ෆ්‍රයිඩේ පරක්කු වෙලත් අර මුස්ටක් සයිබ් හදන දෙන ප්‍රසන්ටේෂන් එක ෆ්‍රයිඩේට පස්සේ ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ මුරබ්බියන්ලාට උත්තරේ මේක දීලා තියන්න පුළුවන් ක්වෙස්චන්ස් අහන අයට. මොකද නැත්තම් ක්වෙස්චන්ස් අහනකොට මුරබ්බියන්ලාත් පැනික් වුණාම ඒගොල්ලන් බලලා මේ මොකද්ද මුරබ්බියන්ලාටත් දන්නේ නැහැ කියලා. මම ඒක තේරුම් කරන්න මේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ මර්කස් එකෙන් මොන ගයිඩ්ලයින් එකක් ආවත් අපි සමියානා වාතාවරණ ඒකට තමයි අනුව තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. මර්කස් එක මොකද්ද කියන්නේ ඒක තමයි අපි අහන්න ඕනේ. ඒගොල්ලන් වැරදියට කිව්වා. වැරදියට ෆස්ට් ඔෆ් ඕල් කියන්නෙම නෑ ඒගොල්ලන්. හරියට බලලා තමයි කියන්නේ 100%ක්ම හරියට බලලා කියන්නේ. ඒගොල්ලන් වැරදියට කිව්වත් අපි මිනිස්සුන්ට කියන්න ඕනේ අපි ඒක තමයි අහන්න ඕනේ. මොකද ඛලීෆතුල් මසීතුමාගේ මාර්ගයෙන් මර්කස් එක මාර්ගයෙන් අපිට එන එක. ඒතකොට එතනදී අපි ඛලීෆාට ඒ දෙන්න ඕනේ රෙස්පෙක්ට් එකට අනුව අපි වැරදියට කිව්වොත් ඒක තමයි සමරන්න ඕනේ. අල්ලාහ් තාලා අනිත් එක බලාගන්නේ අපිට අදාළ නැහැ. ඒක ඉස්සෙල්ලා මිනිස්සුන්ට අපි කියන්න ඕනේ. ඊට පස්සේ තමයි කියන්න ඕනේ නොලෙජ් එක ඔයගොල්ලන්ගේ නොලෙජ් එක වෙනුවෙන් අපි එක්ස්ප්ලেইন කරන්නම් කියලා. දැන් මම පටන් ගන්නම් මේක. මේක ඇවිල්ලා 16 වෙනිදා රෑ. හරිද? එතකොට අනිත් අහමද නැති අපේ සහෝදරවරුන් 17 වෙනිදා රෑ හඳ බලලා කිව්වා හඳ දිස්සුන්නේ නැහැ කියලා. ඒතර ඒක මම එක්ස්ප්ලেইন කරන්නම්. ඒතර මේ graph එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ 17 වෙනිදා රෑ. හරිද? ඒක ඒගොල්ලන් බලලා කිව්වා නැහැ කියලා. දැන් මේකේ බලන්න මේ A කියලා එකක් තියෙනවා. ලේසියෙන්ම ඇහැට පේනවා මේ A කියන එක. හරිද? ඔයගොල්ලන්ට පේනවා ඇති මේ A කියන එක. ලේසියෙන්ම ඇහැට පේනවා. හරි? ඒ කියන්නේ මෙතන තියෙන්නේ මුළු ලෝකෙටම. ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මෙතන අපිට බලන්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු 3 4 5කට පස්සෙත් ඊද් දෙක කියන්නේ මොකද රමසාන් පටන් ගන්න කවදද රමසාන් ඉවර වෙන්නේ කවදද ඒ වගේම හජ්ජි තියෙන්නේ කවදද ඕනේ රටකට අපිට කියන්න පුළුවන් මේක බලලා. ඒ කියන්නේ මේක තියෙනවා ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන්. දෙතර මම කියන් හිටියේ මේ ඒක මේ රටවල් වලට ඒ පැහැදිලිවම පේනවා. 17 වෙනිදා රෑ හරි. ඊළඟට මේ B එක. දැන් මේකත් ඇවිල්ලා ලේසියෙන් පේන අවස්ථාවක්. හරි ඒක හොඳටම පේනවා. B එකත් ඇවිල්ලා හොඳ කන්ඩිෂන් වෙදර් කන්ඩිෂන් එක යටතේ B එකත් පේනවා ක්ලියර් එකට තිබ්බම. ඒක තමයි මේ B එකෙන් අදහස් වෙන්නේ මේ ලයින් එක මේක A කියන එක. ඊට පස්සේ මේ B එක හරි. දැන් ඊළඟට ගැටලුව කියන්නේ ගැටලු නෙමෙයි ඒක මේ C හොඳට බලන්න මේ C කියන එක හරි. මේ C කියන ලයින් එක මම ගෙනියනවා මේ මවුස් පොයින්ට් එක බලන්න මේ C කියන එක හරිද? ඒතර මේ C කියන එක ඇවිල්ලා දැන් බලන්න ලංකාව මෙතන තියෙනවා. හරි. ඒතර මේ C කියන එක ඇවිල්ලා පැහැදිලිවම බලන්න මේකේ තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ බයිනකියුලස් එකක්. මොන හරි දුරේක්ෂයක්කින් දැක්කට පස්සේ අපිට පියවි ඇහැට අපිට මේක පේනවා. පේන්නේ නැතුව නෑ පේනවා. ඒ කොහොමද කියනවනම් දැන් මේ C කියන අවස්ථාව ඒ කියන්නේ මේ රටවල් තියෙන ඒරියා එක අරගෙන බැලුවම මේ ඒරියා එකට ඒ හඳ ඒ දවසේ 17 වෙනිදාමයි මේ දවසේ මේ රටවල් වලට ඇවිල්ලා පළවෙනි හඳ ඕගලන්ට දන්නවා හරිම හීනිය නිකන් ලයින් එකක් ඇඳලා වගේ තමයි හඳ තියෙන්නේ. ඒකට හරිම හීනි නිසා ඒ හඳ තියෙන තැන ලොකේට් කරගන්න අමාරුයි. කියන්නේ කොතනද හරියට තියෙන්නේ කියන එක ලොකේට් කරගන්න අමාරුයි. ඒක නිසා තමයි මේ C කියන එක කියන්නේ ඉස්සෙල්ලම දුරේක්ෂයක් බලලා මේක කිව්වොත් තේරෙයි දුරේක්ෂයක් බලලා අපි තැන ලොකේට් කරගන්න ඕනේ. මොකද පේන්නේ හරි අමාරුයි. මේ නිසා ගෑස් වලට එක පේන්න අමාරුයි. ඒතර ලොකේට් කරගන්න ඕනේ තැන ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. මොකද වෙදර් කන්ඩිෂන් එක ඒ කියන්නේ ලයින් එකක් වගේ තියෙන නිසා
හරිම අමාරුයි මේ C තියෙන මේ රටවල් වලට. ඊට පස්සේ ඒ තැන ලොකේට් කරගත්තට පස්සේ අපිට දුරේක්ෂයක් නැතුව S වලට පේනවා. ඒ කියන්නේ මේ 17 වෙනිදා රෑ S වලට පෙනිලා තියෙනවා. අර මිනිස්සුන්ට ඒක දැක ගන්න අමාරුකමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බයිනොකියුලස් දුරේක්ෂයක් කියන්නේ අපිව ලේසි කරනවා. ඒ කියන්නේ අහසේ තියෙනවා ඒක. ඒ තැන ලොකේට් කරගන්න එක තමයි පොඩ්ඩක් අපි මහන්සි වෙලා බයිනොකියුලස් එකේ දුරේක්ෂයෙන් තැන ලොකේට් කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට පැහැදිලිවම පේනවා මේක තමයි මේ 17 වෙනිදා රෑ. ඒතර 17 වෙනිදා රෑ කියන්නේ ඕනට දන්නවා සුල්හිජ්ජා 10 වෙනිදා තමයි අපි ඊද් සමරන්නේ. එතකොට 27 වෙනිදා මෙයි තමයි අපේ ඊදුල් අස්හා එක තියෙන්නේ කියලා පැහැදිලිවම මේකේ තියෙනවා. එතකොට මේක 18 මෙයි. 18 මෙයි තමයි මේ ඒරියා වලට පැහැදිලිවම පේනවා අර බයිනොකියුලස් සබ්ජෙක්ට් කතන්දරයක් මෙතන ඉන්නේ. දැන් ඔයගලන්ට දන්නවා 18 වෙනිදා මෙයි සමහර අහමදේ නැති සහෝදරවරුන්ගුත් හඳ බලලා කියලා තියෙනවා මේක දෙවෙනි හඳ කියලා. මේ ඕන තරම් දැන් හුඟක් අය ගැන කතා වෙනවා. ඒ කියන්නේ 18 වෙනිදා මෙයි ඒගොල්ලන්ට පෙනිලා තියෙන දෙවෙනි හඳ. ඒගොල්ලන් කිව්වා දැක්කා කියලා දෙවෙනි හඳ. එතකොට දෙවෙනි හඳ නම් කිසිම සැකයක් නැහැ මේ 17 වෙනිදා පළවෙනි හඳ දිස් වෙලා තියෙනවා. හරිද? ජසාකුමුල්ලා.